සිංහබාහු රජුගේ පුත්‍රයන් අතර විජය නම් කුමාරයෙක් සිටියා. යුවරජ පදවිය දරන කුමරු හිතුවක්කාර නොහික්මුණු අයෙකු නිසා ඔහුගෙන් රටවැසියන්ට නිතර වද හිංසා හේතුවෙන් ඔහුව රටින් පිටුවහල් කිරීමට පිය රජු අනකරා. නැවක නංවා රටෙන් පිටුවහල් කළ විජය කුමරු ඇතුළු පිරිස මුහුදේ යාත්‍රා කරමින් සිටින කාලයේ මහා සාගරයේ දරුණු කුණාටුවකට හසු වුණා. කුණාටුව නිසා නෞකාව ගමන් කළ දිශාව වෙනස් වී වෙනත් දිශාවකට ගමන් කළා. කුණාටුවට හසු වූ විජය ඇතුළු පිරිස සිටි නෞකාව ටිකින් ටික එක්තරා සුන්දර දිවයිනක් වෙත ඇදී ගියා. මේ සුන්දර දිවයින තුල යක්ෂ ගෝත්‍රිකයන් වාසය කළා. එම යක්ෂ ගෝත්‍රිකයන්ගේ නායකතුමාගේ දියණිය වූයේ කුවේනියයි. විජය ඇතුළු පිරිස දූපත සමීපයට පැමිණ මේ සුන්දර භූමිය පරීක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කළා. විජය කුමරු භූමිය පරීක්ෂා කිරීමට තමන්ගේ පිරිස මේ භූමියට පිටත් කර බලා සිටියා. යවූ පිරිස නැවත ආපසු නොමැති හේයින් ඔහුම මේ හේතුව සොයා බැලීමට අභිරහස් දිවයිනට ගොඩ ගැස්සා. එහිදී වෙරළේ තිබූ වෙලි තඹ පාටින් දිස්වුවා. ඒ හේතුවෙන් මේ දිවයින තඹපන්නිය ලෙස නම් කරා. තඹපන්නියට තොරතුරු සෙවීමට පැමිණි විජයගේ 700ක් පිරිස මේ වන විටත් කුවේනියගේ යක්ෂ මායා කර්ම බලයෙන් බිංගයක සිර කර දමා ඇය කිසිවක් නොදන්නා ලෙස කපුරෙදි හදමින් කාලය ගත කළා. තම පිරිවර යලි වනයෙන් පිටතට නොයන බව දැක බියටපත් විජය කුමරු ආයුධ වලින් සන්නද්ධව වනය තුලට ගමන් කළා. වනයේ ගසක් යට තනිවම සිටින ස්ත්‍රියත් සිය පිරිසගේ අඩිසලකුණුත් දැක ස්ත්‍රිය විසින් තම පිරිසට කුමක් හෝ විපතක් කර ඇති බව තේරුම් ගත්තා. විජය කුමරු ඈගෙන් තම පිරිස ගැන විමසූ විට ලැබෙන පරස්පර පිළිතුරු හේතුවෙන් විජය කුමරු කුවේනිය සමග සටන් කර ඇය පරදවා ඇගේ ගෙලසිය කඩුවෙන් සිර කරගෙන තම පිරිවර දෙන ලෙස නැත්නම් මරා දමන බවට තර්ජනය කළා. මෙව සිදුවීමෙන් පසු කුවේනිය විජයගේ පිරිස නිදහස් කර දෙන අතර පසුව ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ඇය විසින් සපයා දෙනු ලබනවා. කුවේනිය විසින් විජය හා ඔහුගේ පිරිසට සහාය වීමේ වරදට යක්ක ගෝත්‍රිකයන් විසින් තමා මරවනු ඇතැයි බියටපත් වී ඇය තම යක්ක ගෝත්‍රිකයන් මරා දැමීමට විජයට අනුබල ලබා දෙනවා. කුවේනිය තම යක්ක ගෝත්‍රික පිරිස සිටි ප්‍රදේශ විජය ඇතුළු පිරිසට පෙන්වා දෙමින් මේ මහා සටනට ඈ සහාය වූවා. කුවේනියගේ සහාය හේතුවෙන් විජය සටනින් ජයගෙන තඹපන්නියේ රජතුමා බවට පත් වුණා. මේ සිදුවීම් අතර කාලයේ විජය කුමරුගේ අග විසුව ලෙසට කුවේනිය පත් වූවා. ඉන්පසු ඔවුන්ට ජීවහත්ත හා දිසාලා යනුවෙන් දරුවන් දෙදෙනෙක් සිටියා. කාලයත් සමගම විජය රජු කුවේනියට තමා අත්හැර යන ලෙසට ප්‍රකාශ කළා. දරුමන් රැගෙන නොයන ලෙසටත් කුවේනියට පමණක් පිටවන ලෙසත් රජු අණ කළා. විජය රජු මදුරාපුරයෙන් කුමරියක් ගෙන්වාගෙන ඇය සමග විවාහ විය. දරුවන් සමග කුවේනිය තම යක්ක ගෝත්‍රිකයන් වෙත ගියද ඇය විසින් යක්ක ගෝත්‍රිය පාවා දුන් නිසා ප්‍රතික්ෂේප කර දරුවන් දෙදෙනා පමණක් ඔවුන් බාරගත් බව සඳහන් වේ. දුක කඳුළු සහ සන්තාපයෙන් වෙළුණු කුවේනිය තම හදවතෙහි ජනිත ක්‍රෝධයෙන් දෑයත් අහස් කුසට දිගු කරමින් මුළු මහත් තඹපන්නි දේශයටත් විජය ඇතුළු අනාගතයේ මෙරට පිහිවන සීලුම රාජ්‍ය පාලකීන්ටත් බලවත් ලෙස ශාප කළ බව කියවේ. කුවේනියගේ අවසානය පිළිබඳ ජනවහරේ අදහස් කිහිපයක් තිබේ. ජීවතුන් අතර සිටි යක්ක ගෝත්‍රිකයන් ඇව ඝාතනයට පත් කළ බව හා තවත් ප්‍රකට ජනප්‍රවාදයකින් කියවෙන්නේ කුවේනිය යක් දෙස්සාගල පර්වතය වෙත පැමිණ පර්වතයෙන් පැන දිවි නසාගත් බවයි. වසර 38ක කාලයක් රජකම් කළ විජය රජු රජකමට උරුමකරුවෙකු නොමැතිව ඔහු මරණයට පත් වූ බව වංශ කතාවල සඳහන් වේ.